ආයිබෝවන් නයිලච්චි සාධසල් YouTube නාරිකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ කැමතිද ශ්‍රී ලංකාවේ ඉතිහාසය ඉඳන් වර්තමානය දක්වා කාසි භාවිතකයන් දැනගන්න? එහෙනම් මේ වීඩියෝ ඔබ බලමු. හොඳයි, ඔබ දැන් මේ දකින්නේ ශ්‍රී ලංකාව තුළ කාසි භාවිතා කරන ලද ප්‍රධාන කාල පරිච්ඡේද. එහිදී අපිට දකින්න පුළුවන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජධානි, ඒ වගේම විදේශ යටත් කාල පරිච්ඡේද. ඉතින් මම මේ කාල පරිච්ඡේද ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්නම් ටයිම් ලයින් එකක් කරා. සිංහලෙන් කිව්වොත් කාල රේඛාවක් කරා. ඉතින් මේ දකින්නේ ටයිම් ලයින් එක. හොඳයි, ටයිම් ලයින් එක කරා කාල පරිච්ඡේද පැහැදිලි කරන්න කලින් මම ඔබට ටයිම් ලයින් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඔබට දැන් මේ ටයිම් ලයින් එකේ බිඳුව දකින්න පුළුවන්. ඉතින් මේ බිඳුව කියන්නේ ජේසුස් වහන්සේගේ ඉපදීම. ඉතින් අපි දැන් වර්තමානයේ භාවිතා කරන දින ගණනේ, දින දර්ශනය නිර්මාණය කරලා එහෙම නැත්නම් සකසලා තියෙන්නේ ජේසුස් වහන්සේගේ ඉපත්තිය මුල් කරගෙන. එතකොට අපි ජේසුස් වහන්සේගේ ඉපදීමට පෙර දිනයන් ගැන කතා කරන විට අපි භාවිතා කරනවා BC, before Christ, එහෙම නැත්නම් BCE, before common era. ඒ වගේම අපි සිංහලෙන් භාවිතා කරන්නේ ක්‍රිස්තු පූර්ව ලෙස. ඒ වගේම ජේසුස් වහන්සේගේ ඉපදීමෙන් පසු යම් දිනයක් ගැන කතා කරනවා නම් අපි භාවිතා කරන්නේ ඇනෝ ඩොමිනි. ඒ කියන්නේ AD. එහෙම නැත්නම් CE, common era. ඒ වගේම සිංහලෙන් අපි භාවිතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ ලෙස. උදාහරණයක් විදිහට බලුවොත් අපි බලමු මෙන්න මේ 200 ඉඳන් මෙන්න මේ 200ට අපි කොහොමද දින ලියන්නේ කියලා. ඉතින් එක අවස්ථාවක් පුළුවන් 200යි BC, 200යි AD. අපිට ආයෙ ලියන්න පුළුවන් 200යි BCE, 200යි CE. හොඳයි, මම දැන් හිතනවා ඔබට ටයිම් ලයින් එක ගැන අවබෝධයක් එන්නේ නැති කියලා. අපි දැන් කාල පරිච්ඡේද ගැන බලමු. ඔබට දැන් දකින්න පුළුවන් ටයිම් ලයින් එක. ඉතින් මම මේ ටයිම් ලයින් එක පටන් ගත්තේ 543 BCE වලින්. ඒ විජය කුමාරයා ඉන්දියාවේ විවාහ කරාම ශ්‍රී ලංකාවට ගොඩ වැහැලා තම්බපන්නිය මූලික කරගෙන 543 BCE වල රාජධානිය පිහිටවුණා. ඉතින් තම්බපන් රාජධානිය ඉඳන් තමයි මම මේ ටයිම් ලයින් එක පටන් ගත්තේ. අපිට නිතර ඇහෙන අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයේ ආරම්භ වෙන්නේ මෙන්න මේ තම්බපන්නි රාජධානිය. ඉතින් මෙතනින් තවත් ඉදිරියට ගියොත් අපිට රාවණ රජු හා සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. අපි බැලුවොත් තව ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක්. ඒ අතරින් බුද්ධ පරිනිර්වාණය, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නේ 543 BCE. ඉතින් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන විට වයස අවුරුදු 80ක්. ඉතින් අසිරිමත් සිදුහත් උපත සිදු වෙන්නේ අවුරුදු 80කට කලින්. ඒ 624 BCE. ඊළඟට මිහිඳු හාමුදුරුවෝ බුදුදහම අරගෙන ලංකාවට වැඩම කරන්නේ 247 BCE. ඊළඟට ලංකාව එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමාගේ රාජ්‍ය කාලය ගැන කතා කරොත් ඒ 161 ඉඳන් 137 BCE. දැන් අපි අපේ මාතෘකාවට එමු. අපේ පළවන රාජධානිය තම්බපන්නිය. ඒ 543 ඉඳන් 505 BCE. ඊළඟට උපතිස්ස නුවර ඒ 505 ඉඳන් 377 BCE. හොඳයි, අපිට මෙන්න මේ රාජධානියේ ඉඳන් තමයි කාසි භාවිතය ගැන කතා කරන්න තියෙන්නේ. ඒ තමයි අනුරාධපුර රාජධානිය. ඉතින් ලංකාවේ දීර්ඝතම රාජධානිය තමයි මේ. අවුරුදු වලින් බැලුවොත් අවුරුදු 1394 කාල පරාසයක් පුරා මේ රාජධානිය පැවතිලා තියෙනවා. ඉතින් මේ රාජධානියේ දේශීය සහ විදේශීය කාසි භාවිතා වෙලා තියෙනවා.
ඉතින් මම මුලින්ම කතා කරන්න යන්නේ දේශීය වශයෙන් භාවිතා කරන ලද කාසි ගැන. ඔබ මේ මුලින්ම දකින්න කාසිය තමයි කහපන. ඉතින් මේ තමයි සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ පැරණිතම මුදල් ලේඛකය. ඒ වගේම සංස්කෘත භාෂාවෙන් පුරාණ ලෙසත් ඉංග්‍රීසි භාෂාවෙන් එල්ඩින්ස් ලෙසත් මෙම කාසිය හඳුන්වනවා. මේ කාසිය හැඩය ගැන කතා කරොත් මේ කාසිය රවුම්, හතරැස්, යුගෝණ වස්ත්‍ර, දිකටි වගේ හැඩයන් වලින් යුක්තයි. ඒ වගේ මේ කාසියේ ලෝහය ගැන කතා කරොත් හොයාගෙන තියෙන රිදී ලෝහය ලෙස. ඉතින් මේ කාසිය ක්‍රිස්තු පූර්ව 3 සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසේ අතරේ භාවිතා කරලා තියෙනවා. ඒ වගේ මේ කාසිය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයකින් හම්බ වෙලා තියෙනවා. ඒ ප්‍රදේශ තමයි අනුරාධපුරය, තොලවිල, වෙස්සගිරිය, සීගිරිය, බුන්නාපොළ, දැඩිගම, මිනුවන්ගොඩ, උඩවලවේ, අම්බලන්ගොඩ, තිස්සමහරාවේ, වල්ලිපුරම්, යාපනය, මුලතිව්, පදවිය, තිරුපුණම්මලය වගේ ප්‍රදේශවල. ඊළඟටම දකින්නේ ස්වස්තික කාසිය. ඉතින් මේ කාසිය කඹලෝයෙන් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේ කාසිය අනුරාධපුරේ තිස්සමහාරාම යන ප්‍රදේශ වලින් හොයාගෙන තියෙනවා. ඔබ මේ දකින්න පළමු කාසිය අලියෙකු රූපයක් දකින්න පුළුවන්. ඒ නිසා තමයි මේ කාසියට එලිපන් ස්වස්තික කාසි කියන්නේ. අනිත් කාසි දෙකේ දක්නට ලැබෙන්නේ බෞද්ධ සංකේත. ඉතින් මේ කාසි ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ අතර කාල තුල පාවිච්චි කරලා තියෙනවා. හොඳයි ඊළඟට කතා කරමු ඔබ මේ දකින්න මේන්ලස් කාසි ගැන. ඉතින් මේ කාසිය තඹලෝහෙන් තමයි හදලා තියෙන්නේ. මේ කාසිය එක් පැත්තක සිංහයෙකු රූපයක් දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ කාසියට මේන්ලස් සිංහ කාසි නැත්නම් මේන්ලස් ලයින් කාසි කියලා කියන්නේ. ඒ වගේම මෙම කාසිය අනිත් පස තිත්සලකුණු දකින්න පුළුවන්. ඉතින් විශ්වාස කරනවා එයින් කාසිය වල වටිනාකම පිළිඹු වෙන්නේ නැති කියලා. මේ කාසිය අනුරාධපුරයේ ඒ වගේම දිවයිනේ උතුරු ප්‍රදේශ වලින් සොයාගෙන තියෙනවා. මේ කාසිය ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ ඉඳන් 4 වන සියවසේ අතර කාලය තුල භාවිතා කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු ලක්ෂ්මී ෆ්ලැක්ස් කාසිය ගැන. ඉතින් මේ කාසිය හදලා තියෙන්නේ කාන්තාවකගේ හැඩයට. කාන්තාරුවකට සමාන වෙන විදියට. විශ්වාසයක් තියෙනවා ඒ ලක්ෂ්මී දේවතාවී කියලා. ඉතින් මේ කාසිය ආලේප කර හෝ කැටයම් කර තමයි හදලා තියෙන්නේ. මේ කාසිය ලෝහය ගැන කතා කරොත් ඊයම් සහ තම මිශ්‍ර කර තමයි මේක හදලා තියෙන්නේ. මේ කාසිය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ අතර කාලය තුල භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ කාසිය මෙන්න මේ ප්‍රදේශ වලින් සොයාගෙන තියෙනවා. අනුරාධපුරේ, යාපනයේ, වල්ලිපුරම්, මන්නාරම්, මුලතිව්, හලාවත, තිස්සමහාරාම. හොඳයි අපි දැන් කතා කරමු කහවණු ගැන. ඉතින් මේ කහවණු ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ දක්වා කාලය අතරතුර භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ කාසිය රනින් හෝ රන් ආලේපිතව තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මෙම කහවණු වටිනාකම අනුව කහවණු, අද කහවණු, ද අකා සහ අකා ලෙස හඳුන්වලා තියෙනවා. හොඳයි දැන් ඔබ දකින්නේ අනුරාධපුරයේ භාවිතා කරන ලද විදේශීය කාසි. ඉතින් මේ කාසි විදේශයන් අතර ගනුදෙනු කිරීම සඳහා භාවිතා කරලා තියෙනවා. වර්තමානයේ වගේ අන්තර්ජාතික වෙළඳ කටයුතු වෙනුවෙන්. ඔබ මේ මුලින්ම දකින්නේ ග්‍රීක, රෝමන් සහ චීන කාසි. දැන් ඔබට දකින්න පුළුවන් ඉන්දීය කාසි. ඒ වගේම අරාබි කාසි භාවිතා කරලා තියෙනවා අනුරාධපුරයේ. ඉතින් මේ තමයි මූලික වශයෙන් අනුරාධපුරයේ කාසි භාවිතය. අපි නැවත අපේ ටයිම් ලයින් එකට ගිහින් බලමු අපිට ඊළඟට කතා කරන්න තියෙන මොන රාජධානිය ගැනද කියලා.
හොඳයි දැන් ඔබට දැක් ගන්න පුළුවන් චෝල ආක්‍රමණය. ඉතින් ඔවුන් කිස්තු වර්ෂ 990 තමයි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. පසුව ඔවුන් කිස්තු වර්ෂ 1010 දී ශ්‍රී ලංකාවේ සමස්ත පාලනය ඔවුන් අතට ගන්නවා. ඉතින් ඔවුන්ගේ පාලන කාලය තුළ කාසි නිකුත් කරනවා. අපි දැන් බලමු මේ කාසි. ඔබ මේ දකින්නේ ඔවුන් නිකුත් කරන ලද කාසි දෙක. ඒ වගේ මේ චෝල පාලන කාලය තුළ චෝල රජවරු 3 දෙනෙක් රාජ්‍ය පාලනය කරලා තියෙනවා. ඒ රාජරාජ, රාජේන්ද්‍ර, රාජාධිරාජ. ඔය 3 දෙනා තමයි රාජ්‍ය පාලනය කරලා තියෙන්නේ. හරි, අපි නැවත අපේ ටයිම්ලයින් එක බැලුවොත් අපිට දැන් කතා කරන්න තියෙන්නේ පොළොන්නරුව රාජධානිය ගැන. ඉතින් චෝලයන් පරාජය කර පළවෙනි විජයබාහු රජතුමා තමයි පොළොන්නරුව රාජධානිය පිහිටවන්නේ. ඒ කිස්තු වර්ෂ 1070 වෙනිදා. මේ දකින්නේ පොළොන්නරුවේ භාවිතා කරන ලද කාසි. ඉතින් පොළොන්නරුවේ කාසි වල විශේෂ තත්ත්වයක් තියෙනවා. ඒ තමයි ඒකට රාජ්‍ය පාලනය කරන ලද රජවරුන්, රජිනියන් තම නම කාසි වලට යොදනවා. මේ තමයි පළමු අවස්ථාව එසේ සිදු වුනේ. ඉතින් ඔබ දකින්න පළමු කාසිය තමයි පළවෙනි විජයබාහු රජතුමා භාවිතා කරන ලද කාසිය. ඉතින් මේ කාසියේ එතුමාගේ නම විදිහට එතුමා භාවිතා කරලා තියෙන්නේ ශ්‍රී විජයබාහු. දෙවන කාසිය තමයි පළවෙනි පරාක්‍රමබාහු රජතුමා භාවිතා කරන ලද කාසිය. ඉතින් මේ කාසිය නම් විදිහට භාවිතා කරලා තියෙන්නේ ශ්‍රී පරාක්‍රමබාහු. ඊළඟට ඔබ දකින්නේ නිස්සංක මල්ල රජතුමා භාවිතා කරන ලද කාසිය. ඒ වගේ මේ කාසී නම් වෙනුවට භාවිතා කරලා තියෙන්නේ ශ්‍රී කාලිගාල කේජ. ඔබ දකින්න මේ හතරවන කාසිය කෝඩා ගංග රජතුමා භාවිතා කරන ලද කාසිය. ඉතින් මේ කාසී නම් විදිහට භාවිතා කරලා තියෙන්නේ ශ්‍රී චෝදා ගාංග දේව. ඔබ මේ මුලින්ම දකින්නේ ලීලාවතී රජිනිය භාවිතා කරන ලද කාසිය. ඒ වගේ ඔබට දකින්න පුළුවන් ඇය අවස්ථා 3කදී රාජ්‍ය පාලනය කරලා තියෙනවා. ඉතින් ඇය කාසී නම් විදිහට භාවිතා කරලා තියෙන්නේ ශ්‍රී රාජ ලීලාවතී. ඊළඟට ඔබ දකින්නේ සාසමල් රජතුමා භාවිතා කරන ලද කාසිය. ඉතින් කාසී නම් විදිහට භාවිතා කරලා තියෙන්නේ ශ්‍රී සාසමල්. ඊළඟට ඔබ දකින්නේ ධර්මාශෝක රජතුමා භාවිතා කරන ලද කාසිය. එහි නම් විදිහට භාවිතා කරලා තියෙන්නේ ශ්‍රී ධර්මාශෝක දේව. ඊළඟට ඔබ දකින්නේ පාණ්ඩයන් භාවිතා කරන ලද කාසි. කාලිංග මාග ආක්‍රමණයත් සමග පොළොන්නරු රාජධානිය ඔවුන් අතට යනවා. ඉතින් ඔවුන් කාසි දෙකක් නිකුත් කරනවා. ඉතින් පළවෙනි කාසි නිකුත් කරන්නේ පරාක්‍රම පාණ්ඩය රජතුමා. දෙවන කාසි නිකුත් කරන්නේ කාලිංග මාග රජතුමා. ඉතින් අපි නැවත ටයිම්ලයින් එක බලමු. හොඳයි දැන් ඔබට දකින්න පුළුවන් ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ දඹදිව රාජධානිය ගැන. ඉතින් ඒත් එක්කම යාපහුව කුරුණෑගල රාජධානියත් කතා කරමු. ඉතින් කාලිංග මාග ආක්‍රමණයත් එක්ක පසුබෑපු සිංහල රජවරු කිස්තු වර්ෂ 1232 දඹදිව රාජධානිය පිහිටවනවා. ඒ තුන්වන විජයබාහු රජතුමා විසින්. ඊට අමතරව කිව්වොත් ඔබට දකින්න පුළුවන් රාජධානි තුන පැවතුණු කාල පරාසය. දඹදිව 1232 ඉඳන් 1272, යාපහුව 1272 ඉඳන් 1293, කුරුණෑගල 1293 ඉඳන් 1341 වෙනිදා. අපි දැන් බලමු භාවිතා කරන ලද කාසි. හොඳයි මුලින්ම දකින්නේ දෙවන පරාක්‍රමබාහු රජතුමා භාවිතා කරන ලද කාසිය. ඊළඟට ඔබ දකින්නේ හතරවන විජයබාහු රජතුමා භාවිතා කරන ලද කාසිය. ඊළඟට ඔබ දකින්නේ පළවෙනි බුවනකබාහු රජතුමා භාවිතා කරන ලද කාසිය. ඉතින් මේ කාසිය නම් විදිහට ශ්‍රී බුවනකබාහු ලෙස යොදාගෙන තියෙනවා. ඒ වගේම සඳහන් කරනවා නම් මේ රජතුමා තමයි යාපහුව රාජධානිය පිහිටවන්නේ. හරි, අපි නැවත අපේ ටයිම්ලයින් එකට යමු. හොඳයි ඊළඟට කතා කරන්න තියෙන්නේ ගම්පහ රාජධානිය ගැන.
4වන ගුවන් විභාගතුමා තමයි ගම්පොළ රාජධානී පිහිටවන්නේ. ඉතින් ගම්පොළ රාජධානිය කාලය තුල කාසි නිකුත් වීමක් ගැන අදහසක් නැහැ. හොඳයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කෝට්ටේ රාජධානිය ගැන. ඉතින් මේ කෝට්ටේ රාජධානියේදී කාසියක් නිකුත් කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ කාසිය. ඉතින් 4වන පරාක්‍රම බාහු රජතුමා තමයි මේ කාසිය නිකුත් කරලා තියෙන්නේ. අපි දැන් නැවත මේ ඉන්නේ ටයිම් ලයින් එකේ. ඉතින් ඔබට දැන් දකින්න පුළුවන් යාපන පාලන කාලයක් ගැන රාජධානියක් ගැනම සඳහන් කරලා තියෙනවා. සිංහල රජවරු දඹදෙණිය රාජධානිය පිහිටීමත් සමග මම හිතනවා මට හිතෙන්නේ පොළොන්නරුවේ අවසාන කාලයේ සිටි දෙමළ නායකයින් යාපනයට යන්න ඇති කියලා. කොහොම වුණත් යාපන කාලය තුල නිකුත් කරපු කාසියක් තියෙනවා. අපි බලමු මේ කාසිය. මේව දකින්නේ ඒ කාසිය. ආර්ය චක්‍රවර්ති රජතුමා තමයි මේ කාසිය නිකුත් කරලා තියෙන්නේ. අපි නැවත ටයිම් ලයින් එක බලමු. හොඳයි අපි කෝට්ටේ රාජධානිය ගැන කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ සීතාව රාජධානිය ගැන. ඉතින් මම මේ අවස්ථාවේම ටයිම් ලයින් එක සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරන්නම්. ඊළඟට අපි කාසි බලමු. හොඳයි සීතාව රාජධානියේ කාසි නිකුත් කිරීමක් ගැන අදහසක් නැහැ. ඊළඟට තියෙන්නේ පෘතුගීසි පාලන කාලය. ඉතින් 1505 තමයි පෘතුගීසින් ලංකාවට එන්නේ. ඒ කොළඹට. ඒ වගේම ලොරෙන්සෝ ද අල්මේඩා තමයි උන්ට නායකත්වය දෙන්නේ. ඉතින් ඔහු රටේ මුහුදුබද ප්‍රදේශවල බලය අල්ල ගන්නවා යාපනයේ හැර. ඊට පස්සේ ලන්දේසීන් 1638 තමයි ලංකාවට එන්නේ. ඔවුන් ඇවිත් එතෙක් පෘතුගීසි පාලනය සතු තිබූ පිළිවෙලින් වැඩ කළපු ගාල්ල කොළඹ යන මුහුදුබද ප්‍රදේශවල පාලන බලය ඔවුන් සතු කරගන්නවා. පසුව 1658 දී එතෙක් දෙවිඩ පාලනය යටතේ තිබූ යාපනයේ මුහුදුබද ප්‍රදේශයේ බලයත් ඔවුන් සතු කරගන්නවා. ඒ වගේම 1469 තමයි කන්ද උඩරට රාජධානිය පටන් ගන්නේ. ඒ වෙද්දී කෝට්ටේ රාජධානිය පසුව සීතාවක රාජධානියත් උඩරට රාජධානිය සමගාමී පැවතිලා තියෙනවා. ඒ වගේම යාපනයේ දෙවිඩ පාලනය යටතේ අනෙක් මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි පාලනය යටතේ අපිට දකින්න පුළුවන් පසු ලන්දේසි පාලනය 1599 වගේ වෙනකොට මුහුදුබඩ ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශ කන්ද උඩරට පාලනය යටතට පත් වෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසීන් 1796 තමයි ශ්‍රී ලංකාවට එන්නේ. ඒ වෙද්දී කන්ද උඩරට රාජ්‍ය පාලනය කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඔහු තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ අන්තිම රජතුමා. ඉතින් මේ රජතුමා ඉංග්‍රීසීන් සමග ගිවිසුමකට යනවා ඒ ලන්දේසීන් පළවා හරින්න. ඉතින් ඒ ගිවිසුමේ ප්‍රතිඵලයක් අනුව 1815 දී සමස්ත රාජ්‍ය බලයම ඉංග්‍රීසීන් අතට යනවා. ඉතින් ඉංග්‍රීසීන් 1815 ඉඳන් 1948 දක්වා මේ රට පාලනය කරනවා. හොඳයි අපි දැන් බලමු පෘතුගීසි පාලන කාලයේ ඉඳන් භාවිතා කරන ලද කාසි. ඔබ මේ දකින්නේ පෘතුගීසි පාලන කාලය තුල භාවිතා කරන ලද කාසි. ඔබට කාසියේ නම සහ වර්ෂය බලා ගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ ලන්දේසුගේ භාවිතා කරන ලද කාසි. ඉතින් අපි VOC කාසි කියන්නේ මෙන්න මේ කාසි වල. මේ ඔබ දකින්නේ ලන්දේසි පාලන කාලය තුල භාවිතා කරන ලද කාසි. ඉතින් ඒ අතර ඔබට දකින්න පුළුවන් මම කාසි කීපයක් කහ පාටින් සලකුණු කරලා තියෙනවා. ඒ සිලෝන් ස්ටුවර්ස් 1 2 3 යන කාසි. මේ කාසි කන්ද උඩරට භාවිතා කරලා තියෙනවා. මේ ඔබ දකින්නේ නුවරයුගේ භාවිතා කරන ලද කාසි. ඉතින් ඔබට දකින්න පුළුවන් ඔබ කාසි. ඒ වගේම ඉන්දියන් වර්ගම ඊළඟට ඔබට දකින්න පුළුවන් මම කලින් සඳහන් කරන ලද ලන්දේසි කාසි තුන. ඉතින් නුවරයුගේදී ඒ කාසි වලට කියලා තියෙන්නේ තුට්ටු කියලා. ඊළඟට පණම් රන්සහරිදී ඒ වගේම
තන්ගම සල්ලි සහ දමදිනුගේ කාසි භාවිතා කරලා තියෙනවා. මේ තමයි කන්දුරට කාසි භාවිතය. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ බ්‍රිතාන්‍ය පාලනයක්දී භාවිතා කරලද කාසි. ඉතින් මේ ඔබ දකින්නේ ඒ කාසි. ඉතින් ඔබට දකින්න පුළුවන් ඔහු මුල් කාලේ ඔවුන්ට ආවේනිකම කාසි තමයි භාවිතා කරලා තියෙන්නේ. පසුව ඉන්දියානු කාසි භාවිතා කරලා තියෙනවා. ඊළඟට ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන්ම කාසි නිකුත් කරලා තියෙනවා. ඉතින් ඔබ මේ මුලින්ම දකින්නේ සත කාලේ. ඉතින් ඔබ මේ දකින සත කාලේ ගොවිදෙන යොදාගෙන තියෙන්නේ එලිසබෙත් මහරජුන්. මීට අමතරව සත කාලේ නිකුත් කරලා තියෙනවා හත්වන එඩ්වඩ් රජතුමාගේ රුව සහිතව. ඊළඟට සතභාග කාසි ගැන කතා කරොත් සතභාග කාසිය රුවනුවට එලිසබෙත් මහරජුන් මේ දකින්නේ ඒ කාසිය. මීට අමතරව හත්වන එඩ්වඩ් රජු, පස්වන ජෝර්ජ් රජු සහ හයවන ජෝර්ජ් රජුගේ රුව සහිතව සතභාග කාසි නිකුත් කරලා තියෙනවා. ඊළඟට සතේ කාසිය. එහි රුව විදිහට ඔබ දකින්නේ එලිසබෙත් මහරජුන්. මීට අමතරව හත්වන එඩ්වඩ් රජු, පස්වන ජෝර්ජ් රජු සහ හයවන ජෝර්ජ් රජුගේ රුව සහිතව සතේ කාසි නිකුත් කරලා තියෙනවා. ඊළඟට ඔබ දකින්නේ සත පහ. ඉතින් ඔබ දකින මේ කාසියේ රුව එලිසබෙත් මහරජුන්. මීට අමතරව හත්වන එඩ්වඩ් රජු, පස්වන ජෝර්ජ් රජු සහ හයවන ජෝර්ජ් රජුගේ රුව සහිතව සත පහේ කාසි නිකුත් කරලා තියෙනවා. ඊළඟට සත 10. ඉතින් මේ ඔබ දකින කාසියේ රුවත් එලිසබෙත් මහරජුන්. මීට අමතරව හත්වන එඩ්වඩ් රජු, පස්වන ජෝර්ජ් රජු සහ හයවන ජෝර්ජ් රජුගේ රුව සහිතව නිකුත් කරලා තියෙනවා. ඊළඟට සත 25. ඉතින් ඔබ මේ දකින්න කාසියේ රුව විදියට ඔබ දකින්නේ එලිසබෙත් මහරජුන්. මීට අමතරව හත්වන එඩ්වඩ් රජු, පස්වන ජෝර්ජ් රජු සහ හයවන ජෝර්ජ් රජුගේ රුව සහිතව සත 25 කාසි නිකුත් කරලා තියෙනවා. ඉතින් ඔබ ඊළඟට දකින්නේ සත 5. ඉතින් මම ඔබට කලින් සඳහන් කළා මේ සිටින්නේ හත්වන එඩ්වඩ් රජු. ඊළඟට ඔබ දකින්නේ පස්වන ජෝර්ජ් රජුගේ රුව සහිත සතේ කාසිය. ඊළඟට ඔබ දකින්නේ සත 50 කාසිය. ඉතින් මේ දකින කාසියේ රුව විදියට ඔබ දකින්නේ හයවන ජෝර්ජ් රජු. මීට අමතරව හත්වන එඩ්වඩ් රජු සහ පස්වන ජෝර්ජ් රජුගේ රුව සහිතව කාසි නිකුත් කරලා තියෙනවා. ඊළඟට ඔබ දකින්නේ සත 2 වටිනාකමින් කාසියක්. ඉතින් මේ රුව විදියට ඔබ දකින්නේ හයවන ජෝර්ජ් රජු. ඉතින් මේ තමයි කාසි භාවිතය පිළිබඳ ඉතිහාසය. මම හිතනවා ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා කාසි භාවිතය ගැන. ඉතින් එහෙමනම් කාසික තොරතුරු සමග හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.